ඔන්න මගේ අම්මලා තරංගනන් තරංග ලණුවක් ගත්තා ග්‍රීස් ගෑවා කෙහෙල් ගෙඩියක් එල්ලුවා බෲස් ගාලා තරංගේ පටන් ගත්තා බලන්නකො කොහොමද කියලා ලිස්සන ගහේ නගිනවා වගේද ග්‍රීස් ගහපු ලණුවක්ද කියන්නේ ඒක බලන්නකො තරංගකරුවන් කොහොමද මේ තරංගයට අවතීර්ණ වෙලා තියෙන්නේ කියලා තරංගකරුවා එක තැන මේ මොහොතේදී පල් වෙන ආකාරයක් පෙන්වු කරනවා ඔව් තවත් තරංගකරුවේ තරංගයට අවතීර්ණ වෙලා තියෙනවා තව තරංගකරුවේ කුඩින් එනවා කට්ටියට පේනවා ඉතින් තරංගේ අති උච්චතම අවස්ථාවට තමයි මේ පැමිණලා තියෙන්නේ බලන්න තරංගකරුවන් එක පිට එක රොත්ත පිටින් මේ තරංගයට අවතීර්ණ වෙනවා මේ කේල් ගෙඩිය ගැනීමේ තරංගයට ඉතින් අපි දැකපු සුවිශේෂීම දෙයක් තමයි තරංගකරුවන් උදෑසන සිට මේ ක්‍රීඩාංගණයේ පුරා එක්රොක් වී මේ තරංගයට ඉදිරිපත් වීමට ලක ලෑස්ති වෙන ආකාරයක් ඉතින් ඇත්තටම තරංගකරුවන්ගේ උනන්දුව කැපවීම කොච්චරද කියලා කියනවනම් අපි කියපු වෙලාවට කලින් තරංගකරුවන් පැමිණ සිටියා බලන්න අද කේල් ගෙඩියේ ගැනීමේ තරංගෙන් කවුද ජයග්‍රහණය කරන්න කියලා මම නම් හිතන්නේ මේ අන්තිම තරංගකරුවා මේක ගන්න අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා කියලා ඉතින් ඇත්තටම සතුට දනවන කාරණයක් නම් ඔහුට ගන්න